බුද්ධානුශාසනාව තුළින් සහ අතීතේ නුවණැත්තන් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දුන්න සිද්ධි එක අපේ ජීවිතේටත් උදාහරණයක්, අපේ ජීවිතේටත් පන්නරයක්, අපේ ජීවිතේටත් මඟ පෙන්වීමක් ගැනීම පිණිස මේකට හොඳ අවස්ථාවක් මේ උපාය කුසල දහම් අනුශාසනාව ශ්‍රවණය කිරීම. කැලිෆෝනියාවේ මහමෙවුනා භාවනාසපුර සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන පින්වත් පිරිසක් විසින් තමයි අද දවසේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ධර්මයේ දානය දෙන අය බොහෝ පින් රැස් කර ගන්නවා. ඒ ගැන සතුටු වෙන්න. මම ළඟදී දැක්කා මේ ගුත්තිල පඬිතුමා මනුෂ්‍ය ශරීරයෙන්ම දෙව්ලොව ගිහිල්ලා කතා කරපු විස්තරයක් මම බණ පොතෙන් කියුවා. ගුත්තිල පඬිතුමා අහනවා මේ එක දෙවි කෙනෙක්ගෙන් ඉතින් ආනුභාව සම්පන්නව දෙව්ලොව සිටිනවා. අහනවා ඔබ මනුෂ්‍ය ලෝකේ කරගත්ත පින මොකක්ද කියලා. ඊට පස්සේ කියනවා මම කාශ්‍යප බුද්ධ ශාසනය කියන දෙව්ලොව ඉපදුනේ. අපේ ගම හරහා ශ්‍රමණයන් වහන්සේටමක් වැඩියා කියලා. මම මේ ශ්‍රමණයන් වහන්සේට ආරාධනා කරලා එක ගෙදරක නවත්තලා ගමේ මිනිස්සුන්ටම කෑ ගහලා එකතු කරලා ඒ ශ්‍රමණයන් වහන්සේලව බණ කියෙව්වා. අනේ ස්වාමීනි මේ මිනිස්සුන්ට බණ ටිකක් කියන්න කියලා. ඒ ශ්‍රමණයන් වහන්සේලව ධර්මයේ අසවපු පිනට මම මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුනා කියනවා. මම තවම දෙවියන් අතර කියනවා. ධර්ම දානය දීම. මඟපල් ලැබලත් නැහැ. නමුත් ඒ පින යා සුගතිය පැද්දෙව්වා. මේ නිසා ධර්ම දානය ලබා දෙන පින්වතුන් සතුටු වෙන්න. අර තමන් කරන හොඳ දේවල් ගැන සතුටින් වාසය කරන්න. දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙන තමන්ට වරදින තැන්, තමන්ට අසාධාරණේ වෙන තැන්. ඒ තැන් හිතලම දුක් වෙනවා. දුක් වෙන්නම අරමුණක් ගන්නවා. අර සතුට මෙහෙමයි. ඒකට හේතු වෙලා තියෙන මිනිසුන්ට අහංකාරකම, ආඩම්බරය, ඊළඟට තමන් ගැන තියෙන සාඩම්බරය, අර පිනක් ගැන හිතලා සතුටු වෙන එකයි කියන ඒවා පටලැවිලා තියෙන්නේ. ඒකට තමන් පින්කමක් කරලා හිතෙන් සතුටු වෙන එකම එයාට අකුසලයක් විදියට එනවා. දැන් උඹ ඔන්න ආඩම්බර වෙනවා. උඹ ඔය දැන් පින්කම් ගැන හිතා අත්තරින් නැතු ඒකේ එල්ලිලා ඉන්නවා කියලා අර අපිට බීරුම් කරගන්න බෑ මේක. හොඳට බලන්නකො නෝක. ඒ කියන්නේ පිනක් ගැන හිතලා අවංකවම සතුටු වෙලා හිත සතුටු කරගන්න එකයි ආඩම්බරකමයි, සාඩම්බරකමයි, පූජානමයි ඔය ඔක්කොම අපිට කවලම් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට පිනක් ගැන හිතලා සතුටෙන් ඉන්න පුළුවන් හැකියාවත් සමහරට අපි විග්‍රහ කරගන්නවා මේක උඹගේ ආඩම්බරකම කියලා. ඒ නිසා සතුටෙන් ඉන්නේ මිනිස්සු. ඉතින් දුකක් හිතට ආවට පස්සේ වැරදිච්ච තැන මේක නීවරණ විදියට විචිකිච්ඡා, උද්ධච්ච කුක්කුච්ච කියලා නීවරණයක් විදියට බලන්නේ නැහනේ. පරණ දේවල් හිතා ඉන්න එක. හිතන්නේම මට වැරදුනා කියලා. කියන්නේ ඒකෙන් තේරෙනවා අපිට කුසලෙත් හරියට තේරෙන්නේ, අකුසලෙත් හරියට තේරෙන්නේ. කුසල අකුසල හරියට තේරෙන්නේ නැති නුවණ මන්දි නිසා. නුවණ මන්දි නුවණ වැඩෙන ප්‍රතිපදාව පුහුණු කළා නැති නිසා. නුවණ වැඩෙන්නේ අභියෝග වලට නිවැරදි උත්තර හොයාගන්න. ඒ නිසා තමයි උපාය කුසල වැඩසටහනේදී අපි මේ ප්‍රශ්න අභියෝග වලට මුහුණ දීමේදී හරි උත්තර හොයාගන්න මේ පිළිතුරු කතා කරන්නේ බුද්ධ දේශනාව ඇසුරින්. තමන්ගේ ප්‍රශ්නෙට හරියන උත්තරي ගන්නවා. ඉතින් අද අපි ගන්න උත්තරේ සාකච්ඡා කරන පිළිතුර තමයි ප්‍රශ්නයක් විසඳන්න යද්දී කලබල වෙලා විසඳන්න යන්න එපා. දැන් ඔන්න ඒක තේරුම් ගන්න. දැන් මේ විසඳුම දැන් අපි මුලින්ම කිව්වා ප්‍රශ්නයකට කලබල වෙන්න එපා කියලා. කලබල නොවීම උත්තරේ දොරටුව විවෘත කරනවා කියලා. ඒතකොට ඒක එකක්. දැන් මේ තියෙන්නේ විසඳුමක් තියෙනවා. ඒ විසඳුමට යන්න කලබල වෙන්න එපා. ඒකට පොඩ්ඩක් කාලෙ දෙන්න. විසඳුමට කාලෙ දෙන්න කියලා.
එකපාරම කලබල වෙලා මේකට අත දාන්න එපා කියලා. දැන් ඒක හරියට අපි ගත්තොත් එහෙම කබලක් රත් වුණාට පස්සේ අපි කලබල වෙලා කබල අල්ලලා බිමුතුත් අත පිච්චෙනවා. කබල රත් වෙන බව හැබෑව. පොඩ්ඩක් ඒක රත් වුණාවේ. මේ රෙදි කෑල්ලක් හොයාගෙන මේක බිම තියෙනක. Tamanට ගාඩ් එකක් එනක. අන්න ඒ වගේ. දැන් ඒකනේ දැන් ওই මිනිස්සු කියන්නේ පිස්සු කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියලා. දැන් දොස්තර බෙහෙත දන්නවා බෙහෙත දැනගෙන ඒක දෙන්න කලබල වෙන්නේ නැහැ. අන්න ඒ වගේ. ඉතින් මේක ඕක මං කියන දේ ඔයාට මේ අපි ගොඩක් පුරුදු වෙලා තියෙන කතා ඇසුරෙන් මේක තේරුම් ගන්න එක සහ ඒක හොඳ ක්‍රමයක්. ඒ නිසායි අපි කතා විස්තර කරන්නේ. ජාතක කතාවේ තියෙනවා රාද කියලා ජාතකයා. ඒ ජාතක කතාවේ මේ ගිරව් දෙන්නෙක් ඉන්නවා. බමුණෙක් තමයි ඒ ගිරව් දෙන්න පුත්‍ර සෙනෙහෙන් හදන්නේ. ඒ ගිරව් දෙන්නට කතා කරන්න පුරුදු කරලා තියෙනවා. ඊට පස්සේ බමුණ දවසක් ඈත ගමකට ගියා. යනකොට අර ගිරව් දෙන්නට කියලා ගියා පුතේ උඹලා පරිස්සමින් ඉන්න ඕනේ. මේ අපේ ගෑණි ගැන මන්ට සැකයි. මේකි එච්චර හොඳ නෑ කියලා යාරංචිය. දැන් මං දවස් දෙක තුනක් නෑනේ. උඹලා බලාපල්ලා. බලලා ඔත්තුව දියලා. අපේ ගෑණිට මේ එක එක නොපනාත්කම් කරන්න උඹලා ඉඩ තියන්න එපා කියලා ගියා. ඊට පස්සේ ඔන්න දැන් අර මිනිහයා ගියා අම්මෝ එදා රෑ බලන්න එපැයි. රෑ එල්ලි වෙනකල් එක එකා එනවා. දවාලෙත් එනවා. එතකොට අර පොඩි ගිරවා ලොකු ගිරවට කියනවා අයියේ මේ බලාපංකො මේ ගෑණි දැන් අර අපිට අපේ බ්‍රාහ්මණතුමා කියලා ගියානේ බලා ගන්න කියලා. මේ ගෙදෙට පිරිමි එනවා කෙලවරක් නැහනේ. එහෙම නෙවෙයි. මං ගිහිල්ලා කියන්නම්. මේ ওই නොසන්ඩාල වැඩ කරන්න එපා. අපේ මේ බ්‍රාහ්මණතුමාට ওই වාගේ දේවල් කරන්න එපා. මේ නින්දනීය වැඩ කරන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා ලොකු ගිරවා කියනවා ගිරවෝ උඹව කියන්න යන්න එපා. අපි මේවා කියන එක සුදුසු නෑ. අපිට ආරක්ෂාව නෑ. ඒ නිසා උඹ කලබල වෙන්නේ නැතුව හිටපන් කියලා මේ කලබල නොවීම ගැන කිව්වා. අපිට මේවා එහෙම අපිට පුළුවන් දේවල් නෙවෙයි මේවා කියලා. අනිත් එක තමන්ගේ මිනිහට නඩත්තු නැති බවලතා මේ ගිරුවෙක් කිව්වට හයි. ඉතින් ඒ නිසා උඹ කට වහගෙන හිටපන් කියලා නවත්තා ගත්තා. දැන් ඔන්න අර එකපාරම විසඳන්න ගියේ නෑනේ. ඊට පස්සේ බ්‍රාහ්මණතුමා ආවා. මේ දවස් කිහිපයකින්. ඇවිල්ලා ඉතින් ගේ ඉඳගෙන දැන් නෝනතර පරණ විදියට හිනා වෙලා කතා කරනවා. ඉතින් විවේකයක් බල්ලා බ්‍රාහ්මණතුමා ගිරවගෙන් ඇහුවා උඹලට අපි වැඩක් පැවරුවානේ. ඒ නිසා දැන් උඹලා දෙන්න එක හරියට කළාද කියලා කූඩුවෙන් එළියට අරන් කතා කළා. කතා කරනකොට ගිරව් දෙන්න මහ ගිරව කිව්වා මේ මිනිසුන්ගේ තියෙන මේ දේවල් අපිට ඒවා විග්‍රහ කරගන්නත් බෑ අපිට කියන්නත් බෑ. මිනිස්සු තුල ජීවත් වෙන එක ඊළඟට අපිට අමාරු දෙයක්. දැන් ඔබ කිව්වනේ නෝන දිහා බලා ගන්න කියලා. ඉතින් අපි බැලුවනේ නෝන හොඳ කෙනෙක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා පුළුවන් නම් ඔහි ගෑණි ඔහි හදා ගන්න මේ වගේ තැන් වල අපිත් ඉන්න කැමති නැහැ කියලා ඉගිල්ලා ගියා. පස්සේ ඉතින් අර මිනිස්සයා ගෑණිට තරවටු කරලා හදාගත්තා. ඉතින් ඒ කතාව කියවනකොට මට හිතුනේ ඒ කතාවත් එක්කම තව කතාවක් තියෙනවා. ඒත් ওই වගේ ගෙදරක ගිරව් දෙන්නෙක් හදනවා. ඉතින් ගිරව් දෙන්නෙක් හදලා ওই විදිහම බමුණා කියලා යනවා අපේ ගෑණි බලාගනින් කියලා. ඒ ගෙදරටත් හරියට පිරිමි එනවා. ඊට පස්සේ අර පොඩි ගිරවා ගිහිල්ලා කියනවා අනේ මෑණියනි මොකක්ද ඔය කරන වැඩි? අපේ පියතුමා දැන් ගමනක් ගියා නේද? හොඳ නැහැ නේද ඔය වගේ වැඩ කරන්න? මෙහිට කොච්චර පිරිමි එනවද? කියලා ගිරවා කිව්වා. ඒකට අර ගෑණි කල්පනා කළා හොඳ හිටපන්කෝ කියලා. අනේ ගිරා පැංචෝ බලපංකෝ මට කවුරුවත් ওই විදිහට උපදෙස් දෙන්නේ නැහනේ මගේ රත්තරනේ. ඔයාලා විතරයි ඉතින් මට මේක කිව්වේ. මං එනං ආයෙ නොකර ඉන්නම් මගේ මැනික කියලා කෝ ඔයා ගොළු අත ගන්න කියලා මෙහෙම අතට එතකොට අරයා හිතුවා ආදරේට කියලා. අතට ආවට පස්සේ මේ අතින් මිරිකගෙන බෙල්ල කඩලා දැම්මා පොඩි ගිර වගේ.
දැක්කද කලබල වෙලා වෙච්ච දේ. සමහර ප්‍රශ්න තියෙනවා අපි ඒතන මග හැරලා යන්න ඕන. ඒවට අත දාන්න හොඳ නැහැ. දුර්වල කෙනෙක් වෙලා ඉඳලා බලවතුන්ගේ ප්‍රශ්න වලට අත දාන්න හොඳ නැහැ. එතනින් Taman නැසෙන දෙයක් වෙනවා. ඒකට හේතුව ඒකට කල්යල් බලන්න ඕන. දැන් අපි මීට කලින් විසඳුමක් විදියට කතා කළානේ තේරෙන කල්යන්න කියලා. ඒ වගේ සමහර දේවල් තියෙනවා ඒ අයටම අපි තේරෙන්න ප්‍රකට කරවන්න අරින්න ඕන. කාලයක් ඉන්න ඕන. කලබල වෙලා ඒවා විසඳන්න යන්නේ නැතුව. කලබල වුණොත් එහෙම තමන් මොන හරි දන්නවා කියලා සෙල්ලම් දාන්න ගියොත් එහෙම ලොකු විනාශයක වෙනවා. අර සංජීවට වෙච්ච වැඩේ වගේ. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තමා විසින්ම තමාගේ විනාශය හදාගන්න එක මේ අජාසත්තට සංසාරෙත් වුණා. අජාසත්ත සංසාරෙත් අසත්පුරුෂ වුණා. අජාසත්තට ධර්මයේ නැති වෙන එක මේ අසත්පුරුෂ ආශ්‍රය නිසා තමන්ම නැති කරගත්තා. ධර්මය අවබෝධ කරගන්න. කලින් ජීවිතේ કોઈ අජාසත්ත මේ ඉගෙනගෙන තියෙනවා ශිල්පයක්. ඒ ශිල්පේ තමයි මේ මැරිච්ච කෙනෙකුට ප්‍රාණය දෙන්න. ඒ කියන්නේ ඇට සැකිල්ලක් දිහා බලලා ඒ ඇට සැකිල්ලට මතුරලා ඒ ඇට සැකිල්ලෙන් ඒ ඇට සැකිල්ලේ ඉන්න ප්‍රාණියා මවනවා. මවලා මතුරලා යාට පණ දෙනවා. ඉතින් ඊළඟ මැරිච්ච කුණකටත් පුළුවන්. ওই වගේ ශිල්පයක් ඉගෙන ගත්තා. එතකොට මෙයා කැලේ ඇවිදගෙන යනකොට මේ ශිෂ්‍යයා මෙයා දැක්කා කොටියෙක් මැරිලා ඉන්නවා. එතකොට මෙයාට හිතුණා මගේ ශිල්පය අත්දකින්න හොඳ අවස්ථාවක් මේක කියලා. මේ එතකොට අනිත් යාළුවෝ කිව්වා මේ උඹ සෙල්ලම් කරන්න හදන්න එපා මේක කොටියෙක් නේ කියලා. උඹලා හිටපල්ලකෝ බලාපල්ලා මං ඉගෙන ගත්ත ශිල්පය කියලා. කියනකොටම අර යාළුවෝ ටික ගහකට නැංගා. මින් ගහකට නැංගා හරි කොයි හරි ඒ කට්ටිය දමලා ගහලා ගියා. මෙයා මෙතුරුවා අර කොටියට. මතුරුනට පණ ආවා. පණ ආවට පස්සේ ඒ කොටියා විසින්ම ඔහුව නැසලා දැම්මා. මෙයාව කාලම දැම්මා. දැක්කද අර ශිල්පයක් වුණත් ඉස්සරහට දාන්න කලබල වීම. තමන් ඉගෙන ගත්ත දේ ඉස්සරහට දාන්න තියෙන කලබලෙ. ඒකට අදාළ උචිත පරිසරේ දැන් අපි කියමු නටන්න පුළුවන් ශිල්පයක් ඉගෙන ගත්තා. එයා පාරේ නටනට ගියොත් අවුලක්නේ. එයාට හොඳ වේදිකාවක් හැදෙන්න ඕන. කෙනෙකුට සින්දු කියන්න පුළුවන්. එයා පාරෙත් සින්දු කියා ගියොත් එයාට එයා පච වෙනවා. එයාට හොඳ වේදිකාවක් හැදෙන්න ඕන. ඒ වගේ තමන්ගේ ශිල්පයේ දාන්න තැන එනකල් එයා ඉවසලා ඉන්න ඕන. කලබල වෙලා හරියන්නේ නැහැ. ඒවටත් ප්‍රමාණය තියෙන්න ඕන. මේ ඔක්කොම නුවණින් මේවා තේරුම් ගන්න. දැන් ඔන්න ඉස්සර මිනිස්සුયો ටිකක් බෙර ගහන්න ගියා ඈත ජනපදයක. මේ මිනිසුන්ට කහවණු 100ක් හම්බ වුණා බෙර ගහලා. ඊට පස්සේ මේ මිනිස්සුયો කැලෙන් එනකොට හරි සතුටුයි. එන ගාමොත් බෙර ගහවා. එන ගාමොත් බෙර ගහයා කැලේකට ඇතුළු වුණා. කැලේකට ඇතුළු වුණ ගමම්ම ඒ ප්‍රධානියා කිව්වා මේ උඹලා මේ විකාර කරන්න එපා. අපි කැලේ මැදින් යන්නේ. මේ වගේ හොරු ඉන්නවා, සතා සිව්පව් ඉන්නවා. ඒ නිසා මේ එක දිගට මේක ගහන්න එපා කියලා. අරුන් නෑ අපේ සතුටනේ කියලා ගගහාවා. බෙරහඬ ඇහෙනකොටම හොරු ටික පැන්න කැලේ. මොකද බෙරහඬක් ඇහෙන්නේ ප්‍රධානියෙක් කෙනෙකුට. ඒ නිසා ප්‍රධානියෝ ඉන්නේ රාජපුරුෂයොත් එක්ක. හැබැයි ඒ බෙරහඬ ගහන්නේ ප්‍රධානියෝ එනකොට අතරින් අතර. දැන් හක් පිඹලා මෙයාලට හිතෙනවනේ මේ හක් හඬ අතෙන්ට යන්න ඇති කියලා. ඒ හක් හඬ ගිය දුරක ඉඳලා තමයි ඊළඟ හක් හඬ පිඹින්නේ. හක් ගෙඩිය පිඹින්නේ. හැම වෙලාවෙම පිඹ යන්නේ. දැන් මොන් නිකම්ම පිඹ යනවා. කෝරු ටික කල්පනා කළා මේ ප්‍රධානියෙන් නෙවෙයි කොයි හරි මේ නොසන්ඩාල කොල්ලෝ ටිකක් වෙන්න ඇති කියලා වට කරලා ගහලා බෙර ටිකත් අරගෙන මේ කහවණු 100ක් අරන් ගියා. එතකොට තාත්තා පුතාට කියනවා පුතා මේ මං කිව්වනේ උඹලට බෙරේ ගහපන් නොගහ ඉන්න එපා කියලා.
හැබැයි මං කිව්වා නේද වැඩිය ගහන්න එපා කියලා. බෙරේ ගහලාම තමයි කිව්වා කහවණුසිය ලැබුණේ. අතේ තියෙන එක ඔක්කොම නැති වුණේ බෙරේ ගහලා. කිව්වා දැන් ගහන්න බෙරේකුත් නැහැ කිව්වා. දැන් හරි නේද කිව්වා. දැන් හරි නේද යමල්ලා කිව්වා දැන්. ඒ නිසා තමන්ගේ ශිල්පේ වුණත් දාන්න කල්යල් බලන්න ඕන. කලබල වෙන්නේ නැතුව ඉන්න ඕන. ඊළඟට තමයි සමහර අය දැන් අපි මූලික මාතෘකාවට ගියොත් එහෙම විසඳුමක් දෙන්න කලබල වෙන්න එපා. සමහර අයගේ අපි කියමු ආයතනිකවල ආයතන තමන් වැඩ කරන ආයතනයේ හොරු ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර තමන්ගේ සහෝදර සහෝදරයන්ගේ යන් හොර වැඩ গুপ্ত වැඩ අහු වෙනවා. එතකොට අහුවෙච්ච ගමම මේක කේස් එක ඇදලා ලොකු විනාශයක් කරගන්න අත ගන්න හොඳ නැහැ. ඒකෙදින් මේකට හොඳම උදාහරණයක් මම කියන්නම්කෝ. ඒ තමයි ඔන්න මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ දායකෙක් හිටිය කකුඳ කියලා. මේ කකුඳ මුගලන් මහරහතන් වහන්සේට අතිශයින් පැහැදිලා හිටපු මං හිතන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක්. මෙතුමා මැරිලා ගිහිල්ලා දෙවියන් අතර ඉපදුනා මහා විශාල ශරීරයක් තියෙනවා. ඒක හරියට කියනවා මගධ කෙත්තේ ආයවල් 5ක් විතර කියලා. ඒ කියන්නේ ලංකාවේ නම් දිස්ත්‍රික්කයක් පළාතක් විතර ඇඟ විශාලයි. හැබැයි ඒ ශාරීරිය නිසා අන් අයටවත් කාටවත් අයහපතක් නැහැ. දැන් මිනිසෙක් මහත වුණාම Tamanටක් කරදරයි අනිත් අයටක් කරදරයි. දිව්‍යයන්ගේ ශරීර විශාල වුණා කියලා Tamanටවත් අන් අයටවත් කරදරයක් නැහැ. හරි පහසුයි. ඊට පස්සේ ඒ දෙවියා දවසක් රාත්‍රියේ මුගලන් මහරහතන් වහන්සේට පෙනී හිටියා. වන්දනා කළා ආගිය වැලගිය තොරතුරු කියලා. කියනවා ස්වාමීනි මේ දේවදත්ත සංඝයා පරිහරණය කරන්න හිතුවා. ඒ කියන්නේ සංඝයා තමාගේ පාලනයට ගන්න හිතුවා. හිතනකොට ස්වාමීනි මේ දේවදත්තට අහසින් යන්න 이르දි තිබ්බා. එක එක ස්වරූප මවා ගන්න 이르දිය තිබ්බා. සංඝයා තමාගේ යටතට පරිපාලනයට ගන්න හිතපු ගමම්ම දේවදත්තගේ සියලු 이르දි පිරිහි ගියා කියලා කියනවා. ඊට පස්සේ ඒ විස්තර දැන් ඒතර මේ වෙනකොට සංඝයා තමන්ගේ යටතට ගන්න ඕන කියලා තවම කියලා නැහැ දේවදත්ත. පහෝදා මොගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිය ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කකුඳ දිව්‍ය පුත්‍රයා මගේ කලින් මනුස්ස ලෝකේ දායකයෙක් දැන් දිව්‍යයන් අතර ඉපදිලා. ඒ දිව්‍ය පුත්‍රයා රාත්‍රියේ ඇවිල්ලා මට මෙහෙම කාරණාවක් කියා හිටියා. මේ දේවදත්ත සංඝයා පරිහරණය කරන්න හිතුවා. එහෙම හිතනකොටම ඔහුගේ සියලු 이르දි පිරිහි ගියා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාන ওই දිව්‍ය කියන්නේ ඇත්තක් කියලා ඔබ දන්නවද? එහෙම නැත්නම් ඔබ දේවදත්තගේ හිතෙන් හිත පිරිසිඳ දැක්කද? ওই කතාව ওই විදිහටම මට කියන්නේ. ස්වාමීනි දැන් බලන්න බුදුරජාණන් වහන්සේත් එක්ක ඇති වෙන කතා බහවල් වල තියෙන නිර්වුල් බව. කියනවා මොගලන් මහරහතන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කකුඳ දිව්‍ය පුත්‍රයේ කියපු කතාව මම ඒ විදිහටම දැනගත්තා මේ කියන්නේ ඇත්තක් කියලා. මම දේවදත්තගේ හිතත් කකුඳ දිව්‍ය රාජයාගේ හිතත් හිතෙන් හිත බැලුවා. මෙයාලා කියන්නේ ඇත්තක්ද එහෙම එකක් වුණාද? ස්වාමීනි ඇත්තටම එහෙම එකක් වුණා. රක්කස්සේතං වාචම් මොග්ගල්ලාන ওই වචනේ පරිසම් කරගන්න. ওই වචනේ ආයෙ කාටවත් කියන්න එපා. ඔය අසත්පුරුෂයාම තමාව ඉදිරියට ප්‍රකට කරනවා. තමන්ගේ ඇතුළ එළියට දානවා එතකල් නිහඬ වෙන්න කිව්වා. දැන් බලන්නකෝ උත්තරේ. අපිට හිතෙනවා මෙයා කුරුමානම් අල්ලන්නේ මේකට කියලා. නමුත් ඒක ප්‍රකට වෙනකල් ඒක එළියට දාන්න හොඳ නැහැ. එහෙම දැම්මොත් සමහර වෙලාවට මෙයා ඉරිසියාවෙන් කිව්වා, තරහයෙන් කිව්වා, නැති ප්‍රශ්නයක් ඇති කළා කියලා තමන්ට මොක කැරකිලා එනවා. මෙයා තමයි මේක ඇවිලුවේ කියලා නැති ප්‍රශ්නයක් කැරකිලා තමන්ගේ පැත්තට එනවා. ඒ නිසා හොඳම දේ තමයි මේකේ ස්වභාවය තමයි ඇතුළ එළියට ප්‍රකට වෙන දවසක් එනවා. ඉතින් අනේ ටික කාලයක් ගිය අර දේවදත්තයා
සිව්වනක් පිරිස මැද බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ඔබ වහන්සේ දැන් සම්බුදු වුණා නම් පාඩු විවේකයෙන් ඉන්දසර භාග්‍යතුන් වහන්සේ මේ සියලු සංඝයා පරිපාලනය කළ අවවාද අනුශාසනා කරන එක මම කරන්නම් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබට ඒ රුචි නොවේවා කියලා. ඒ කියන්නේ එහෙම දෙයක් ඕනේ නැහැ කියලා. දෙවෙනි පාරත් කිව්වා. ඉතින් බුදුරජාණන් කිව්වා එවැනි දෙයක් රුචි නොවේවා. තුන්වෙනි පාරත් කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දේවදත්ත සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනාටවත් මම මේ සංඝයාගේ පරිපාලනය බාර දෙන්නේ. එහෙව් කෙලතුළු ඔබට කොහොමද දෙන්නේ කිව්වා. يعني මේ මෝඩකම් කරන ඔහෙට කොහොමද දෙන්නේ කියලා ඇහුවා. ඒක සිව්වනක් පිරිස මැද මෝඩකම් කරන කෙනා කියලා කියපු එක කිව්වා කියලා. සංඝයා පරිහරණය කරන්න දුන්නේ කියලා තමයි පළවෙනි වෛරය. සම්බුද්ධත්වයෙන් අවුරුදු 20 ගාණක් ගියාට පස්සේ තමයි ඒ කියන්නේ මහාන වෙලා අවුරුදු 20 ගාණක් ගියාට පස්සේ තමයි දේවදත්තට බුදුරජාණන් වහන්සේ ගැන තරහ හිතිලා තියෙන්නේ. ඒතකල් බණ භාවනා කරගෙන හිටියා. බලනකො මිනිස්සුන්ගේ වෛර කතා, ක්‍රෝධ, තරහ කියන එක ඉස්මතු දැන් දේවදත්තගේ තියෙන සංසාරගත වෛරයක්නේ. මේ සංසාරගත වෛරය ආවෙත් මහාන වෙලා අවුරුදු 20 ගාණක් විතර ගියාට පස්සේ. ඒතකල් වචනයක් නැහැ. ඒ එකේ බලනකොට මේ කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා කසාද බැඳලා පවුල් පන්සල් වෙලා ඔය අවුරුදු 2 3 4 5 සංසාරේ වෛරේ ඉන්න සමහරට අවුරුදු ගාණක් යනවා. ඒ නිසා මේ පුංචි කාලයක් hina වුණා. අනේ පනේ රත්තරන් වස්තුව කිව්වා කියලා එහෙම මිනිස්සු වඳුර ගන්න බෑ. මේක ඉතින් කොහොමදවත් මේක මිනිසුන්ට කරන්න බැරි නිසා හොඳම දේ තමයි ඉතින් එන ප්‍රශ්න වලට මුහුණ දෙන එක. වෙන මොනවා කරන්නද? එන ප්‍රශ්න වලට මුහුණ දෙන එක. ඔහොම තමයි සංසාරේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොග්ගලම් මහරහතන් වහන්සේ මුලින්ම කිය හිටියා මොග්ගල්ලාන මේ මට මේ සංඝයා පරිහරණය කරන්න ඕන කියලා හෝ සංඝයාගේ මම සංඝයා පරිපාලනය කරනවා මං කියන විදිහට සංඝයා ඉන්න ඕන මගේ ප්‍රශ්න වලදී සංඝයා මැදිහත් වෙන්න ඕන එහෙම කියලා බුදුරුන්ට අදහස් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේගේ සීලේ පාරිශුද්ධයි, ආජීවී පාරිශුද්ධයි, ඥාන දර්ශනේ පාරිශුද්ධයි, ධර්ම දේශනාව පාරිශුද්ධයි. බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිතේම අනුන් විසින් රකින්න හෝ තමා අනිත් අය රකින්නවා කියලා හෝ සංඥාවල් නැහැ. ඒ නිසා දේවදත්ත මගේ පිරිසක් අරන් යනවා කියලා එහෙම හැඟීමක් නැහැ මට. දේවදත්ත මේවා ගත්තොත් මම තනි වෙයි කියලා එහෙම හැඟීමක් නැහැ බුදු කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් එතර වෙච්ච කෙනෙක්. ඔය දේවදත්තට ඇතුලේ ඇති වෙච්ච එක එහෙම එළියට ප්‍රකට වෙන්න දෙන්න කිව්වා. ඊට පස්සේ ප්‍රකට වුණා. ආන්න ඒ වගේ සමහර වෙල ප්‍රශ්න ඉවෙන් දැනුණා කියලා එකපාර ඒවා අවසන් හදන්න එපා. දැන් මිනිසුන්ට සාමාන්‍ය ඉවක් තියෙනවා. ඉව ආපු පළියට, ඒ කියන්නේ ඉව කියන්නේ කලින් දැනුණ පළියට අපි ඒකට බාහිරට එකපාරම විසඳුම් දෙන්න යන්න හොඳ නැහැ. සමහර ප්‍රශ්නයක විසඳෙන්න අරින්න ඕන. සමහර අපි කියමු සැරව ගෙඩියක් මේ එන්නේ කියලා ඒ සමහර වෙලාවට හොඳම විසඳුම ඒ සැරව ගෙඩිය එන්න ඇරලා පිපුරුවාට පස්සේ බෙහෙත් කරන එක. දැන් හිතන්නකො කුරුලෑවක් ලාවට කුරුලෑ වෙනවා කියලා. ලාවට කුරුලෑව ඇවිල්ලා මිරිකන්න ගියොත් ප්‍රශ්නේ. ඒ කුරුලෑව එළියට ඇවිල්ලා මේ සැරව පිපිලා මේ අර ඒ ලොඳේ එළියට ගන්න තැනට ආවට පස්සේ මිරිකනකොට තමයි ඒක සනීප වෙන්නේ. එහෙම නැත්නම් තුවාල වෙනවා. අන්න ඒ වගේ සමහර ප්‍රශ්න. ඒ ප්‍රශ්නේ දැනෙච්ච ගමන් උත්තරේ දෙන්න හොඳ නැහැ. එහෙම ප්‍රශ්නක් තියෙනවා. දැන් අපි උත්තර නෙමෙයි කතා කර යන්නේ. ඉතින් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මීට කලින් බුද්ධ ශාසනවල ශාසනේ බොහෝ කාලයක් තිබුණාද? බුදුරජාණන් වහන්සේ ඒ ශාසන මේ විස්තර කරනවා. විස්තර කළා කියනවා මේ බුද්ධ ශාසනය හැටි කාලයක් තිබ්බේ නැහැ. මේ බුද්ධ ශාසනය හැටි කාලයක් තිබ්බේ නැහැ. මේ බුද්ධ ශාසනය කාලයක් තිබ්බා. ඒකට හේතුව ඒ ශාසනයේ සිල්පද පැනෙවුවා. ප්‍රාතිමෝක්ෂය සජ්ජායනා කළා. විනය බොහෝ කාලයක් පැවැත්තුවා කියලා. ඉතින් අහලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කැමැත්ත මේ අපේ ගෞතම බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින.
බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටනවා ස්වාමීනි ඒ නිසා සංඝයාට ප්‍රාතිමෝක්ෂයේ විනය සිල්පද පනවන සීක්වා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට වදාලා සාරිපුත්ත මේ දොස්තර කෙනෙක් වෛද්‍යවරයෙක් ලෙඩක් හැදෙන්නේ නැතුව බෙහෙත් දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හේතුවක් නැතුව සිල්පද පනවන්නේ. ඒ නිසා ඉවසන්න කාලේ පැමිණුණාට පස්සේ සිල්පද පනවනවා. ඊට පස්සේ අවුරුදු 20කට පස්සේ තමයි ඉස්ලාම සිල්පද පැනවීම ආරම්භ වෙන්නේ. ඉවසනවනේ. කාලේ දැන් පළවෙනි සිල්පදේ පනවන්න හේතු බුදුරජාණන් වහන්සේට 3 කාලෙම දකින්න පුළුවන්. එහෙම බුදුරජාණන් වහන්සේට ඔය කිසිම සිල්පදයක් කැඩෙන්න කලින් බුදුරජාණන් වහන්සේට ඕනනම් සිල්පද පනවන්න පුළුවන්. නෑ අරුබුදයක් ඇති වුණ තැන තමයි විසඳුම. ඒ වගේ ඔන්න ඕක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ තමයි සමහර මිනිස්සු අර ඕවර් තින්කින් කරනවා. ඕනාවට වැඩි හිතන්න ගන්නවා. මෙහෙම වුණොත් කොහොම වෙයිද? මෙහෙම වුණොත් කොහොම වෙයිද? එහෙම නෙවෙයි. අපි පුළුවන් විදිහට ජීවත් වෙමු. ප්‍රශ්නයක් ආවොත් උත්තරයක් ගමු. ඒකට ඒ වෙලාවට මොන දෙමු. හැදෙන ප්‍රශ්නෙට උත්තරය ගන්න ඕන. ඒකට කලබල වෙන්නේ නැතුව ඉන්න ඕන. උත්තර දෙන්න කලබල වෙන්න එපා කියලා තමයි අපි මෙච්චර මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් සත්‍ය වුණා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ බුදුරජාණන් වහන්සේ කතා කරන වචන තියෙනවා. කතා නොකරන වචන තියෙනවා. යමක් සත්‍ය නම් ඒක ඇත්තටම සිද්ධ වෙලා නම් ඒක අනර්ථය පිණිස පවතිනවා. මිනිස්සු කැමැති වුණත් අකමැති වුණත් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශ කරන්නේ. යමක් සත්‍ය නම් සිද්ධ වෙච්චම දෙයක් නම් අර්ථය පිණිස පවතිනවා නම් මිනිස්සු කැමැති වුණත් අකමැති වුණත් කල්යල් බලලා තමයි දේශනා කරන්නේ. වචනයක් කියන්න සුදුසු කාලේ බුදුරජාණන් වහන්සේ දන්නවා. ඇත්ත වුණත් මේ හැම වෙලාවෙම කියන්නේ. දැන් අපි කියමු ඔයාලගේ ජීවිතේ ඔයාලා දන්න සත්‍ය තියෙන සත්‍ය කියන්නේ ජීවිතේ සිද්ධ වෙන දේවල්. ඒ හැම එකක්ම ඔයාලා දරුවන්ට කියනවද? දරුවන්ට කියන්නේ ඔයාලා දන්නවා ඒක දරුවෝ ලොකු වුණාට පස්සේ ඉස්කෝලේ ගියාට පස්සේ සමාජයේ විසින් උගන්වන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්න දැනුමක් තියෙනවා. ඒ දැනුම ඔයාලා එකපාරම ළමයිට දෙන්නේ නැහැ. අපි ඒක ඔයාලා දන්නවා ඒක ළමයා ලොකු වෙලා තේරුම් ගන්න ඕන මේක කියලා. ඒක කලින් දැනුම දෙන්නේ අන්න ඒ වගේ. මේකට උත්තරයක් ඔයාලා දන්නවා. උත්තරේ දෙන්න ඔයාලා කලබල වෙන්නේ නැහැ. මේක කාලයක් යන්න හරින්න ඕන. සුදුසුම වෙලාවේ උත්තරේ දෙන්න. ඒක එහෙම දෙයක්. මම මේ කියන එක ඉතින් අපි කවුරුත් තේරුම් ගන්න බලමු. උත්තරයක් දෙන්න කලබල වෙන්න එපා. කලබල වුණොත් අර ගිර වගේ බෙල්ල කැඩුනා වගේ තමන්ගේ බෙල්ල පැත්තට තමයි මේක එන්නේ. සමහර ප්‍රශ්න. හැබැයි මේක හැම දෙයකටම නෙවෙයි ඈ. අපි මේ කතා කර යන්නේ උත්තර. ජීවිතේ ප්‍රශ්න වලට උත්තර. එතකොට තමන්ට හරියන උත්තරේ මොකක්ද කියලා හොයාගන්න එක ඒ කෘත්‍ය කරන්නේ නෝන. ඒ කෘත්‍ය කරන්නේ නුවණ. ඒකනේ මං කිව්වේ ජීවිතේට හරි උත්තරේ හොයාගන්න එක නුවණේ කෘත්‍ය. ඒ තුලින් තමයි නුවණ වැඩෙන්නේ. ඒ වැඩුණ නුවණට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එතකොට දැන් හරියටම අපේ ප්‍රශ්නෙට මේකමයි උත්තරේ කියලා හොයාගන්න බෑ කියන්නේ අපේ නුවණේ තියෙන අඩුකම. ඉතින් ඒ නුවණ අඩුයි කියලා තේරෙනවා නම් මේ හැම ධර්ම ඉගෙනගෙන නුවණැත්තු ජීවිතේට මුහුණ දුන්න විදිහ ඉගෙනගෙන ඒ හරියන දේ මොකද්ද කියලා ඒ වගේ ජීවිතේට මුහුණ දෙදී අභියෝග වලට මුහුණ දෙදී සියදි විනාසා ගන්න නැතුව හිතුවක්කාර වෙන්නේ නැතුව හැම තැනම දුවන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ජීවිතේට උත්තර හොයාගන්න. දැන් හරි උත්තරේ හොයාගන්න අමාරු කෙනාට තියෙන පළවෙනි උත්තරේ තමයි කලබල නොවීම. දැන් අපේ ජීවිතේට හරි උත්තර හොයාගන්න අමාරු නම් එයාට තියෙන උත්තරේ තමයි කලබල නොවීම. ඊට පස්සේ මොකද හැම උත්තර හොයන කෙනෙක්ම පළවෙනි විසඳුම විදිහට ගන්න කලබල නොවී.
ඊළඟට බය වෙන්නේ නැති එක. ඊළඟට මේ ප්‍රශ්නේ මට විතරක් කියලා හිතන්නේ නැති එක. මේ ප්‍රශ්න අනිත් අයටත් තියෙනවා කියලා. අපි මීට උත්තරයක් හොයාගමු කියලා කලබල වෙන්නේ නැතුව ඉන්න එක තමයි උත්තර හොයන්න අමාරුම කෙනාට තියෙන උත්තරේ. ඒ නිසා මම හිතනවා ওই කරුණ අපි මේ පොඩි වෙලාවක් තුල කතා කළාට ජීවිතේට විශේෂම තේරෙන කෙනෙකුට ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්න කෙනෙකුට ඉවසන්න කාලය සමහර වෙලාවට ගෙවල් වල අරුබුදවලදී පවා උත්තරේ දෙන්න ටිකක් ඉවසන්න වෙනවා. කාලයක් යන්න වෙනවා. ඊට පස්සේ දැන් ওই වගේ තියෙන රජතුමා එක ජාතක කතාවක තියෙන රජුරු යුද්ධයට යනවා. එතකොට ඇමතිතුමාට තේරෙනවා මේ යුද්ධයට යන්න සුදුසු කාලේ නෙවෙයි කියලා. එතකොට එතකල් ඉවසලා ඉන්නවා උත්තරේ දෙනකල් එකපාරම කියන්නේ. කියන්නේ යුද්ධය ගැන කතා කරනකොටම ඇමතිතුමා කිව්වොත් එහෙම යුද්ධයට යන්න එපා කියලා අවුලක්. ඒ වගේ අවස්ථාවක් එනකල් ඉන්නවා. දැන් මම උදාහරණයක් ගත්තොත් එක රජ කෙනෙක් හිටියා හරි කට වාචාලයි. කියවනවා ඉවරයක් නැහැ. ඒතර පුරෝහිතතුමා දන්නවා මේ රජතුමාගේ කට නිසා මේ රජතුමා පච වෙලා යනවා. පුරෝහිත කෙනෙක් විදිහට රජතුමනි කට වහගන්න කියලා කියන්නත් බෑ. දැන් ඉවසලා හිටියා දැන් තේරෙනවා උත්තරේ දෙන්න දැන් ඉවසලා ඉන්නවා. ඔහොම උයනක ඉන්න දැන් ඔන්න දැන් ඉන්නවා. ඔය අතරේ තමයි අර සිද්ධිය උනේ. ඒ තමයි අර ඉබ්බෙක් පොකුණක ඉඳලා වතුර හිඳිලා ඊට පස්සේ කොක්කු දෙන්නෙක් මේ ලීයකින් දෙපැත්තෙන් අල්ලගෙන අර ඉබ්බා මැද කට මේ යන්නේ කට හපාගෙන යන්නේ. ඒ කොක්කු දෙන්න කිව්වා උඹ මම පොකුණකට ගෙනියන්නම් ඉබ්බට කිව්වා පොකුණකට ගෙනියන්නම් හැබැයි එක දෙයක් මත මොනම වෙලාවක කට නම් අරින්න එපා කියලා. හරි මම පරිසම් කරගන්නම්කෝ කට. ඔන්න දැන් කොක්කු දෙන්න එළියේ හපාගත්තා ඉබ්බ එල්ලුණා මැද හපාගෙන. දැන් අහසෙන් යනවා. යනකොට කොල්ලෝ ටිකක් කෑ ගලකුවා මෙන්න බලාපල්ලා යකෝ ඉබ්බෙක් අහසෙන් යනවා. ඔඩි බලාපියව කියලා කෑ ගැහුවා. කෑ ගහනකොට මං උඩින් ගියට තොපිට මොකද කියලා කියන්න කට ඇරියා. කට අරිනකොටම බීම චප්ප වෙලා දෙපැත්තට විශ් වෙලා ගියා. ඉතින් වෙච්ච දේ රජතුමාත් පුරෝහිතතුමාත් අන්න chance එක ආවා. පුරෝහිත රජුරෝ මොකද මේ පුරෝහිත මේ වෙලා තියෙන්නේ? රජතුමනි කට නිසා නැසිලා. කටක් උනත් අරින්න කාලයක් තියෙනවා කියලා හොඳ දේශනාවක් දුන්නා. මේ ඊට පස්සේ රජුරෝ තකබීරි වෙලා ආගෙන ඉඳලා කිව්වා පුරෝහිත මොකද ඔච්චර හරබරේට මේ කට පරිසම් කර ගැනීම කියන්නේ මේ ඔහෙ මට හින්ට් එකක් වක් ගහනවාද? අනේ නෑ රජතුමනි ඉතින් අපි කාටත් ඉතින් ගැලපෙනවා නම් හරි කිව්වා. කියන්නේ තොප්පි හරි නම් දාගන්න කියනවා. ඔය එකක් ඇමතිතුමන් කිව්වා. ඊට පස්සේ මේ හැබැයි මෙහෙම සිද්ධියක් ඒ තමයි රජතුමා වෙලා ඉපදිලා තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ. පුරෝහිතතුමා බෝධිසත්වයෝ ආනන්ද